හරි එතකොට අපි අමල භෂ්ම පාට්ට කොතරින් ඉවරයි අපිට යන්න පුළුවන් දර්ශක නැතම් අමල භෂ්ම හඳුනාගන්නේ කොහොමද කියලා බලන්න හරි එතකොට දර්ශක ගත්තාම සාමාන්‍ය දර්ශක ගොඩක් තියෙනවා උදාහරණය අපි කිව්වොත් ලිට්මස් පත්‍ර හරිද ඊට පස්සේ pH බලන්න නැත්නම් pH මීටර වලින් හඳුනා ගන්නත් පුළුවන් අමල භෂ්ම ආය මෙතිල් ලොරේන්ජ් වගේ දර්ශක තියෙනවා ෆිනොප්තලීන් හරිද ඔය වගේ දර්ශක සෙට් එකක් තියෙනවා pH මීටර කියලා කියන්නේ වෙන කතන්දරයක් නේ එතකොට මෙන්න මේ වගේ අම්ල භෂ්ම හඳුනා ගන්න පුළුවන් එතකොට ළමයි ලිට්මස් කියලා එකක් ඔයාලා අහලා ඇති ලිට්මස් පත්‍ර වලින් අම්ල භෂ්ම හඳුනා ගන්න පුළුවන් හරිද ඒක කොහොමද හඳුනාගන්නේ ප්‍රධාන වශයෙන් ඒක හඳුනාගන්න කොහොමද මෙන්න මේ කතන්දරේනේ ළමයි ලිට්මස් කියපුවාම තියෙනවා ලිට්මස් පත්‍ර වර්ග දෙකක් එකක් තමයි රතු ලිට්මස් අනික තමයි මොකද්ද නිල් ලිට්මස් මේ ලිට්මස් කියන්නේ මේ කාටන් එක පොරක් විතරද නෑ හරි මේ නිල් ලිට්මස් රතු ලිට්මස් එතකොට මෙන්න මේ වචන දෙක ඔයාලා දන්නවා මේක මොකද්ද අනිර බාරණි අනිර බාරණි මොකද්ද අම්ල නිල් ලිට්මස් මොකද වෙන්නේ රතු පැහැයට හරවනවා බරණි කියන එකේ තේරුම භෂ්ම රතු ලිට්මස් මේ නීනේ මොකද වෙන්නේ නිල් පැහැයට හරවනවා ඔන්න කෙටි ක්‍රමය මොකද කෙටි ක්‍රමය ආනීර අම්ල නිල් ලිට්මස් රතු බාරණි භෂ්ම රතු ලිට්මස් නිල් එහෙනම් අපිට කිව්වොත් එම ආම්ලික ද්‍රාවණයක් කරන් ඇවිල්ලි වල ඉවර වෙලා නිල් ලිට්මස් ටිකක් ඒකට එබුවොත් මොකද වෙන්නේ රතු පාට වෙනවා නිල් ලිට්මස් පත්‍රයෙන් රතු පාට වෙනවා භාෂ්මික සංයෝගයක් භාෂ්මික ද්‍රාවණයක් අරගෙන ඉවරලා රතු ලිට්මස් කැරලක් කරන් එයාට දැම්මොත් එයා මොකද වෙන්නේ නිල් පැහැ වෙනවා ආම්ලික ද්‍රාවණයක් කරන් ඇවිල්ලා රතු ලිට්මස් දැම්මොත් මොකුත් වෙන්නේ නැහැ ආම්ල ද්‍රාවණය ළම නිල් ලිට්මස් දැම්මම තමයි රතු වෙන්නේ මේකෙත් එහෙම තමයි. ඒතර මෙන්න මේ වචන දෙක මතක තියාගත්තාම ඒ ටික තමයි වෙන්නේ. අනිත් ඒවා කතන්දර යන්නේ. අනිත් එහෙම මොකුත් වෙන්නේ නැහැ. ආනීර බාරණි. පැහැදිලිද? දන්න જાති. එහෙනම් ලිට්මස් වලින් මොකද්ද? ආම්ලික වර්ණය රතු. භාෂ්මික වර්ණය නිල්. ඒතර පිනොප්තලීන් ටිකක් ළමයි අම්ලයකට දැම්මොත් මොකද්ද වර්ණය? පිනොප්තලීන් ටිකක් අම්ලයකට දැම්මොත් මොකද්ද වර්ණය? වර්ණයක් නෑ අපි කියනවා අවර්ණයි පිනොප්තලීන් ටිකක් භෂ්මයට දැම්මොත් මොකද වෙන්නේ රෝස පාටයි අටිඋට දාන්න ඒතර වල වෙලි බලන්න පුළුවන් මෙතිල් ඔරේන්ජ් ටිකක් අම්ලයකට දැම්මොත් ආම්ලික වර්ණය රතු පාටයි භාෂ්මික වර්ණය කහ පාටයි එහෙනම් ඔන්න වර්ණ ටික හොඳට මතක තියාගන්න ලිට්මස් කතන්දරේ හරි පිනොප්තලීන් මොකද්ද පිනොප්තලීන් ආම්ලික වර්ණය අවර්ණ භාෂ්මික වර්ණය රෝස මෙතිල් ඔරේන්ජ් ආම්ලික වර්ණය රතු භාෂ්මික වර්ණය කහ ආම්ලික වර්ණය රතු භාෂ්මික වර්ණය කහ හරි මොන වෙලේ ආම්ලික වර්ණය රතු භාෂ්මික වර්ණය කහ එහෙනම් ලිට්මස් පිනොප්තලීන් මෙතිල් ඔරේන්ජ් ලිට්මස් පිනොප්තලීන් මෙතිල් ඔරේන්ජ් තමයි දැනට අපි කියව දර්ශක සෙට් එක හරි වීඩියෝ එකේදී මොන හරි නොතේරෙන තැන
තියෙනවා නම් ආයෙ පිටිපස්සට ගියා බැලුවා ආවා. චරයි. රයිට්. ඊගාව එක pH පරිමාණය. හරි. pH පරිමාණය කියලා කියන්නේ මේ අම්ල භෂ්ම වල තියෙන තවත් කතන්දරයක්. pH කියලා කියන්නේ ඇත්තටම අර අපි කියන්නේ potential of hydrogen කියලා. ඒ කියන්නේ hydrogen අයන සාන්ද්‍රණය මයින්ඩ් මැනලි ඉවරලා ඇත්තටම මේකට අගයක් ලබා දීලා එයාලා හදලා තියෙන පොඩි රේන්ජ් එකක්. උදාහරණයක් මෙන්න මෙහෙම හිතන්න. තමයි pH කියපුවාම හරිද? මේක ඇත්තටම ඒ ලෙවල් වල එහෙම ලොකුවට තියෙනවා pH වල සමීකරණෙම දාලා ලොකුවට. ඒතර pH කියන්නේ ඇත්තටම මේ බිඳුවේ ඉඳන් 14ට යාලා හදලා තියෙනවා පරාසයක්. මැද තියෙනවා 7. මේ තමයි උදාසීන pH අගේ උදාහරණයක් විදිහට ජලය එහෙම තියෙන්නේ මෙන්න මේ තැන. මේ පැත්තේ මොනවද තියෙන්නේ සහ මේ පැත්තේ මොනවද තියෙන්නේ? මම කියන්න බලන්න. මේ පැත්තේ මොනවද ඇත්තේ සහ මේ පැත්තේ මොනවද තියෙන්නේ? මේකේ අම්ල තියෙන්නේ මොන පැත්තේද? වීඩියෝ එකට නවත්තලා ටිකක් හිතලා හරි අම්ල තියෙන පැත්තේ මේ පැත්තේද මේ පැත්තේද භෂ්ම තියෙනවා ඇත්තේ මේ පැත්තේ කියලා වීඩියෝ එකට නවත්තලා හිතලා බලන්න ආගොත් තියෙන්නේ කියලා. අම්ල තියෙනවා ඇත්තේ මොන පැත්තේද? බිඳුවේ ඉඳන් 7 වෙනකන්ද තියෙන්නේ 7 ඉඳන් 14 වෙනකන්ද තියෙන්නේ. බිඳුවේ ඉඳන් 7 වෙනකන්ද තියෙන්නේ 7 ඉඳන් 14 වෙනකන්ද තියෙන්නේ. අම්ල තියෙන්නේ මෙන්න මේ පැත්තේ. අම්ල. හරි අමිල නෙවෙයි අම්ල. භෂ්ම තියෙන්නේ මෙන්න මේ පැත්තේ. එහෙනම් 7න් මෙහා ඒ කියන්නේ 1 2 3 4 5 6 ඒ ටික අම්ල 9 10 11 12 13 ඔය සෙට් එක භෂ්ම. එතන මම කියනවා pH අගේ 10යි. එහෙනම් යා මොකද්ද? භෂ්මය. pH අගේ 3යි. එයාට අපි කියනවා අම්ලය. අහන් ඒ වගේ. හරි. බලන්න pH පරිමාණය. pH පරිමාණය බිඳුවේ සිට 14 දක්වා පරාසයක පවතී. සෑම අංකයක්ම නිශ්චිත වර්ණයකට අනුරූප වේ. මේ වර්ණ ටිකක් තියෙනවා සෑම අංකයකටම අදාළ. ඒක මේ ටියුට් එක දාපුවාම බලා ගන්න පුළුවන්. ද්‍රාවණයක් කෙතරම් ආම්ලික හෝ බාෂ්මිකද යන්න දැක්වීමට භාවිතා කරයි. කියන්නේ pH මෙන්න මේ පරාසයෙන් අපිට ද්‍රාවණයක් කොච්චර ආම්ලිකද එයා කොච්චර බාෂ්මිකද කියලා බලා ගන්න පුළුවන්. හරි. pH අගයන්. ජලය වැනි උදාසීන ද්‍රව්‍යවල ද්‍රවවල pH අගේ 7කින් ජලය කියන්නේ ද්‍රවය pH අගේ 7කින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැන්වල සාමාන්‍යයෙන් ජලය වල pH අගේ 7යි. අපි කියන උදාසීන pH අගයක් තියෙන ජලයට. ඒ කියන්නේ අම්ල පැත්තට යන්නෙත් නෑ භෂ්ම පැත්තට යන්නෙත් නෑ මැද. ආම්ලික ද්‍රාවණ වල අගය 7ට අඩු වේ. එහෙනම් 7ට අඩු ද්‍රාවණ වලට අපි කියනවා ආම්ලික ද්‍රාවණ. භාෂ්මික ද්‍රාවණ වල අගය 7ට වැඩි. 0.7 අරක 7 සිට 14 දක්වා. හරි. එහෙනම් 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වේ. 8 සිට 14 දක්වා භාෂ්මික ස්වභාවය වැඩි වේ. දැන් ඒක ඉන්නේ කොහොමද කියලා අතන කියවෙයි. නමුත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි pH අගේ අර pH වල සමීකරණයක් එහෙම තියෙනවා. ඒක දාලා වුණනම් අපිට කියන්න පුළුවන්. නමුත් මතක තියාගන්න 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වේ. ඒ කියන්නේ මෙහි ඉඳන් මේ පැත්තට එද්දි 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වෙනවා. මෙහි ඉඳන් මෙහාට එද්දි ආම්ලික ස්වභාවය එන්න අඩු වෙනවා. මෙහි ඉඳන් මෙහාට යද්දි භාෂ්මික ස්වභාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහි තියෙන්නේ උත්ත භෂ්ම. එහෙම කියලා කියන්නේ ටිකක් හොඳ භෂ්ම තමයි මෙහි තියෙන්නේ. හරි 0 සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වේ. 7 ඉඳන් 14 දක්වාදී භාෂ්මික ස්වභාවය වැඩි වේ. හරි. ඔන්න වැඩි. භාෂ්මික ස්වභාවය වැඩි වෙනවලු මෙහාට යද්දි ආම්ලික ස්වභාවය අඩු වෙන. 1 2 3 4 5 කියන ආම්ලික ස්වභාවය අඩු වෙන එක වෙන්නේ. pH එකේ වැඩි වෙන එක ඇත්ත. නමුත් ආම්ලික ස්වභාවය අඩු වෙන එක වෙන්නේ. හරි. ඒ කොටස ඒ ටික මම ප්‍රශ්නයක් ආශ්‍රයෙන් කරලා පෙන්නන්න. කොහොමද මේ වෙන්නේ කියලා. හරි.
ඊළඟ කතන්දරේ තමයි අපිට ගිය හැකි ලවණ වලට. ලවණ. ඉතින් ලවණ ගැන අත්‍තරම දැන් දන්නවා. තමයි ලවණ කියන්නේ මොනවද? ලවණ ගැන දන්නවනේ. ලවණ කියන්නේ දැන් අපි අම්ල භෂ්ම සම්බන්ධව දන්නවනේ. අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කරලා හැදෙන ඒවට තමයි අපි කියන්නේ ලවණ කියලා. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඵල වලට තමයි ලවණ කියන්නේ. හරි මේ බලන්න. අම්ලයක් ගමු HCl, භෂ්මයක් ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. තනියෙන් ලියන්න බලන්න ඵල ටික. නවත්තලා ඉක්මනට වීඩියෝ ඉක්මනට නවත්තලා ඵල ටික ලියන්න තනියෙන් කොහොමද? ප්‍රතිඵල ටික එන්නේ NaCl, AQ, H2O ලික්විඩ් නේ. එහෙනම් මෙන්න මෙයාට තමයි අපි කියන්නේ මොකද්ද? ලවණය. ලවණය. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලවණය. එහෙනම් අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කරලා හැදෙන කෙනා තමයි ලවණය. ඊට අමතරව අතිරේක බලයක් හදලා තියෙනවා ජලය. ඊට අමතරව අතිරේක බලයක් හදලා ජලය හදලා තියෙනවා. හරි. එහෙනම් මෙයා අම්ලය. මෙයා මොකද්ද? භෂ්මය. හැදෙනවා මොකද්ද? ලවණය. අම්ලය භෂ්මය හැදෙනවා ලවණය. හරි. හරි. එහෙනම් අම්ල භෂ්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ සාදයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය සෑදී. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් සෑදී. හරි. ඔයාලා ලියන්න තනියෙන් HCl පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොකද්ද හදන්නේ? තනියෙන් ලියන්න පුළුවන්. තනියෙන් ලියන්න. HCl පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොකද්ද හදන්නේ? හරි. මෙන්න තව එකක් තියෙනවා. HNO3 නයිට්‍රික් අම්ලය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොනවද හදන්නේ? හරිද? HCl KOH එක මොනවද හදන්නේ? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොනවද හදන්නේ? HNO3 මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොනවද හදන්නේ? තනියෙන් ලියන්න පුළුවන්. හරිද? මම ලියන්නේ. තනියෙන් ලියන්න. ඩීඩී වලලා උත්තරේ බලා ගන්න පුළුවන්. හරිද? හැදෙන්නේ කවුද? KCl දන ජලය. මෙතන හැදෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් දන ජලය. මැග්නීසියම් නයිට්‍රේට්. මේවා ලියන්න දන්නව නේද මම? මේවා නම් දැනගන්න ඕන. හරි. ඔයාලා කලින් දැනගන්න ඕන જાති සූත්‍ර ලියනවා දන්නවනේ MgNO3 ධන ජලය. භෞතික අවස්ථා හැම දාන්න ඕන. භෞතික අවස්ථා හැම දාන්න ඔක්කොම. හරි. එහෙනම් අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කර ඔන්න ලවණ හදනවා. ලවණවල ගුණ ඒවා සෑදූ අම්ලය සහ භෂ්මයේ ශක්තිය මත පදනම්ව ආම්ලික භාෂ්මික හෝ උදාසීන විය හැක. හරිද? ඒ කියන්නේ ඒවා සෑදූ අම්ලය සහ භෂ්මයේ ශක්තිය. ඒකේ තියෙන ශක්තිය මත පදනම් කරගෙන ලවණය වෙන්න පුළුවන්ලු අම්ලද භෂ්මද උදාසීනද කියලා ලවණය වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දැන් උදාහරණයක් හිතන්නකෝ ප්‍රබල අම්ලයකුයි ප්‍රබල භෂ්මයකුයි ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කියලා ලවණයක්. එයා මොකක්ද? දෙන්නම ප්‍රබල හින්දා ලවණය ප්‍රබලද? නෑ. ප්‍රබල අම්ල ප්‍රබල ප්‍රතික්‍රියා සෑදෙන ලවණ මොනවද? උදාසීන. ඒවා උදාසීන ලවණ. පැහැදිලිද? සමහර ලවණ තියෙනවා එයාගේ ගුණය එක්ක භාෂ්මික වෙන්න පුළුවන් නැත්නම් ආම්ලික වෙන්න පුළුවන්. ඒක ලවණයෙන් ලවණය මත රඳා පවතිනවා. උදාහරණයක් NaOH සහ HCl ප්‍රතික්‍රියාවෙන් NaCl උදාසීන ලවණයක්. ඒ කියන්නේ මෙයත් ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම හැදෙන ලවණය මොන සීනයිද? උදාසීනයි. උදාසීන ලවණය සහ ජලය. සාමාන්‍යයෙන් ස්ෆටික ඝන සංයෝග වේ බොහෝ ලවණ ජල ද්‍රාව්‍ය වේ. ජලයේ දියවනවා කියලා කියන්නේ.
සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවාංක හා තාපාංක පවතී. සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවාංක සහ තාපාංක පවතී. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් වල භාවිත කියලා දීලා තියෙනවා සෙට් එකක්. ආහාර රසකාරක ලෙස මෙයාගේ භාවිත ලුණු. මේ කියන්නේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු නෙමෙයි. ආහාර සංරක්ෂණය ඊට පස්සේ සබන්සේ ඇති මොහොමෝම සෙට් එකක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. හරි. NaCl කියලා කියන්නේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් වල භාවිත. හරි. ඊට පස්සේ තව පොඩි මාතෘකාවක් තියෙනවා අපිට කරන්න උදාසීනකරණය. මොකද්ද? උදාසීනකරණය. මොකද්ද උදාසීනකරණය කියලා කියන්නේ? නැත්නම් උදාසීනකරණය. උදාසීනකරණය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? දැන් අපි කියවා ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම ප්‍රතික්‍රියා කරලා හැදෙනවනේ ලවණ. කියන්නේ ප්‍රබල අම්ල නෙවෙයි අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කරලා හැදෙන ලවණ. ප්‍රබල අම්ලයකුයි ප්‍රබල භෂ්මයකුයි ප්‍රතික්‍රියා කරලා හැදෙනවා ලවණයක්. ඒව මොන ලවණද? උදාසීන ලවණ. ළමයි හිතන්නකෝ මේක අපි ටිකක් සවිස්තරාත්මක ගත්තොත් මේ HCl වල තියෙන හරිද? Cl ඍණ අයනයයි. හරිද? සෝඩියම් ධන අයනයයි. Cl ඍණ අයනයයි සෝඩියම් ධන අයනයයි එකතු වෙලා නේද මෙයා හැදලා තියෙන්නේ. ඒ දෙන එකතු වෙලා මෙයා හැදලා. එතකොට මේ අම්ලයේ තව ඉන්නවනේ H+ ආයින්න OH-. එහෙනම් මෙන්න මේ දෙන්න එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ කවුද? ජලය. එතන අපි උදාසීනකරණය කියන්නේ මෙන්න මේ කතන්දරේට. මෙන්න මේ කතන්දරේට. ඒ කියන්නේ හයිඩ්‍රජන් OH- එකතු වෙලා හැදිලා තියෙනවා ජලය. මේකේ මේක Cl ඍණ කෑල්ලයි සෝඩියම් ධන කෑල්ල එකතු වෙලා ලවණය හැදිලා තියෙන්නේ. මේක අනිත් කෑල්ල දෙක තුන හැදිලා තියෙනවා මොකද්ද? ජලය. අනිත් කෑල්ල දෙක තුන හැදිලා තියෙනවා ජලය. පැහැදිලිද? එතකොට බලන්න උදාසීන කරන සංකල්පය කියලා දීලා තියෙන එක අම්ල සහ භෂ්ම ප්‍රතික්‍රියාවෙන් ලවණ සහ ජල නිපදවයි. අපි දන්නවා. අම්ල සහ භෂ්ම ප්‍රතික්‍රියාවෙන් ලවණය සහ ජලය හදනවා. හරිද? ඒ හැදෙන විදිහ ගැන තමයි මේ කියේ දැන් මම Cl ඍණ කෑල්ලයි මෙයා එකතු වෙලා අර දෙන එකතු වෙලා මෙයා හැදෙනවා. හරි. උදාහරණයක් විදිහට මේක දීලා තියෙනවා. ඔයාලට ලියා ගන්න පුළුවන් වුණා. ඉතින් අම්ලයෙන් H+ අයනද භෂ්මයෙන් OH ඍණ අයන එකතු වෙලා හැදෙන්නේ කවුද? ජලය. ඒතර සමීකරණය මෙන්න මෙහෙම තමයි ලියන්න පුළුවන්. මෙන්න මේකට තමයි උදාසීනකරණය කියලා කියන්නේ. එහෙනම් උදාසීනකරණය අපි ටිකක් මොඩ් කරලා කිව්වොත් මොකද? අම්ලයෙන් ලැබෙන H+ අයනයි භෂ්මයෙන් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් අයන එකතු වෙලා හැදෙනවා මොනවද? ජලය. කියන්නේ අම්ලයෙන් හයිඩ්‍රජන් අයන සහ භෂ්මයෙන් ලැබෙන OH- එකතු වී ජලයේ සෑදීමට අපි කියන්න පුළුවන් මොකක් කියලාද? උදාසීනකරණය. ඒක මෙහෙම ලියන්න පුළුවන් වුණා. අම්ලයෙන් ලැබෙන H+ උයි භෂ්මයෙන් ලැබෙන OH- එකතු වෙලා හැදෙනවා ජලය. පැහැදිලිද? ඒතර සමීකරණ තුන දැන් කොහොමද? ඔන්න උදාසීනකරණය. ඔන්න උදාසීනකරණය. හරි. මේ අනුව අම්ලයක් සහ භෂ්මයක් ප්‍රතික්‍රියා කර උදාසීනකරණය වූ විට එම ද්‍රාවණ ආම්ලික ගුණ මෙන්ම භාෂ්මික ගුණද නැති වී යනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ද්‍රාවණවල උදාසීනකරණය වුණාම මෙයාලා කියනවා මොකද්ද? ආම්ලික ගුණ සහ භාෂ්මික ගුණ කියන දෙකම නැතිලා උදාසීන තත්ත්වයටපත් වෙනවා. හරි. දැන් ඔය මේ වගේ එකක් තමයි දැන් හිතන්නකෝ අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම ආමාශයේ HCl තියෙනවානේ. ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවානේ. ඒතර අපි ආමාශික හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ગેස්ට්‍රොයිඩිසයෙන් වැඩි වුණාම භාෂ්ම තමයි බේත් විදිහට ගන්න. භාෂ්මික ඖෂධ. ඒතර අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා කරලා උදාසීන වල යනවා. ආන් ඒ වගේ කතන්දරයක්. හරි මේ බලන්න. ආමාශයේ ඇතිවන ආම්ලිකත උදාසීන කිරීම සඳහා මිල්ක් ඔෆ් මැග්නීසියා හෝ එවැනි ප්‍රති අම්ල භාවිතා කරනවා. ආමාශය ආම්ලික ගතියක් තියෙනවා. ඒතර ආම්ලිකතර තව ආම්ලික ගතිය අරන් හරියද නැහැනේ. තව අම්ලයක් බොනවා. ලෙඩා මැරෙනවා. හරිද? ආමාශය ආම්ලික ගතියට ආය ආම්ලික ගතිය හරියන්නේ නැහැ. ඒතර ආය භාෂ්මයක් තමයි ගන්න. ඒතර මොකද වෙන්නේ? අම්ල භාෂ්මදී ප්‍රතික්‍රියා කරලා ඉවරලා ඒ උදාසීන තත්ත්වයටපත් වෙනවා. ආන් ඒ වගේ කතන්දරයක්. හරිද? පසේ ආම්ලික බව අඩු කිරීමට අලු හුණු වැනි භාෂ්ම ද්‍රව්‍ය පසට එකතු කිරීම සිදු කරයි. يعني මේවා ප්‍රායෝගික භාවිත.
හරිද? මේකේ concept එක මොකද්ද? සංකල්ප මොකද්ද? උදාසීනකරණය. ඒ කියන්නේ අර අම්ල බෂ්ම ප්‍රතික්‍රියා කරලා ඉවරලා ඒක නියුට්‍රල් වෙලා යනවා. හරිද? දෙපැත්ත කැපිලා යනවා එකක් තමයි කියන්නේ. පැහැදිලිද කතන්දරේ? හරි. ඔන්න ඒ කතාවත් හරි. එතකොට පුනරීක්ෂණ ප්‍රශ්න ටික තමයි අපිට ඇත්තටම දෙන ස්පීඩ් රිවිෂන් එකක්. ක්ලාස් එකේ කරනවට වඩා ඇත්තටම ටිකක් වේගෙන් තමයි අපි මේ වැඩේ කරේ. පළවෙනිම කාරණේ. ඒතර ඔයාලට සමහරවිට වේගෙ වැඩි වගේ හිතෙන්න පුළුවන්. ඉක්මනට ගියා වගේ දෙන්න පුළුවන්. එහෙම කරන්න 11 වසර ගැට තියෙන කාලය ඇත්තටම සීමිතයි. ඒකත් එක්ක සහ මේ අපේ ක්ලාස් එක මේ විදිහට කරන් ගියොත් ඔයාලා මොකද රෙකෝඩින් වගේ විදිහට නෑනේ. එතකොට ස්පීඩ් එක සම්බන්ධ ගැටලුවන්නේ ඔයාලා පෝස්ට් කරා ඕනනම් ආයෙ එහාට ගිහිල්ලා බැලුවා. ඒකෙන් ඒක ප්‍රශ්නයක් වෙන්නේ කිසිම විදිහකට. හරිද? මේ කාරණා ටික තමයි පාඩමේ තියෙන්න ඕන. තව ප්‍රශ්න කරද්දී අහුවෙන ටික උත්තර ප්‍රශ්න ටික හිමිට කරමු. ඊළඟ කාරණේ දැන් අපි අම්ල බෂ්ම ලවන පාඩම ඔතනින් ඉවර කරනවා. ඊට පස්සේ මම තව පාඩමක් මේ විදිහට සාමාන්‍යයෙන් ටිකක් ස්පීඩ් කරලා අර අපේ රිවයිස් පාඩම් මාලාවටම ඇඩ් කරලා දානවා. හරිද? එතකොට දැන් මේ දවස්වල O level ලියන කට්ටිය විදිහට ඔයාලට මේ වගේ ලොකු දෙයක් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න කරද්දි මේව ඕන වෙයි. හරි? මම කියන ප්‍රධානම කාරණේ තමයි හැම වෙලේම පොඩි ෂෝට් නෝට් එකක් ගහගෙන. ඒ කියන්නේ මේ දැන් අපි ගන්නපු වීඩියෝස් දෙකකට විතර මේක වැඩේ. ඒක පොඩි ෂෝට් නෝට් එකකට ගන්න. ඒ කියන්නේ වීඩියෝ පෝස්ට් කරලා ලියාගත්ත අදාළ කාරණා. ලියාගෙන ඉවරලා වටිනා ෂෝට් නෝට් එක හදාගෙන ඉහයි. හරි මේකත් එක පේපර් ක්ලාස් එකක් යද්දී ඒ ෂෝට් නෝට් බලලා ඉවරලා ඒ පේපර් ටික ලේසියෙන් කරගන්න පුළුවන් ටොපික් වයිස්. හරිද? ඒක නදාල ටොපික් එකට පුළුවන් නිකන්. ඉතින් ඔන්න ඔහොම කාරණා ටිකක් තමයි තියෙන්නේ. එතකොට මේක අම්ල බෂ්ම ලවණ පාඩමේ ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඒකත් කරමු. දැනට මේ ඇති. ඒතර පාඩමේ සමස්තය ඊටාම ඉක්මනින් කරගෙන යෑමක් තමයි උනේ. මේක බලලා ඉවරලා අම්මෝ වේගෙන් යනවා කියලා එහෙම එකක් නෑ. යම් මට්ටමක වේගෙන් යන්නේ මොකද ඔයාලට එක්සෑම් එක ළඟ හින්දා. හරි එහෙනම් පැට්ටි කොහොම කරගෙන යමු.